ආයුබෝවන් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. ස්වාභාවිකව හමුවන මැණික් වගේම නිර්මාණය කරපු කෘතිම එහෙම නැත්නම් සින්තටික් මැණික් කොහොමද අපි වෙන් කරලා අඳුනගන්නේ කියලා අද වීඩියෝ එකේදී බලමු. සාමාන්‍යයෙන් මැණික් වර්ග ස්වාභාවික natural කෘතිම සින්තටික් සහ ව්‍යාජ artificial විදිහට කොටස් වලට වෙන් වෙනවා. මෙතනදී කෘතිම එහෙම නැත්නම් සින්තටික් මැණික් කියලා කියන්නේ ස්වාභාවික හමුවන මැණික්ක තියෙන සියලුම ලක්ෂණ රසායනික සංයෝග ඒ වගේම භෞතික ලක්ෂණ සියල්ල සමාන කරලා මිනිසා විසින් නිර්මාණය කරන මැණික් වලට. ඒ වගේම ආටිෆිෂල් මැණික් ව්‍යාජ මැණික් කියලා හඳුන්වන්නේ මැණික් වල බාහිර ස්වරූපයේ විතරක් ප්ලාස්ටික් හෝ වෙනත් කුමන හෝ ද්‍රව්‍යකින් නිර්මාණය කරලා මැණික් වගේ පාවිච්චි කරන දේවල් වලට. ඉතින් මේක බොහොම ලේසියෙන් අපිට ස්වාභාවික මැණිකකින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේ සින්තටික් මැණික් එහෙම නැත්නම් කෘත්‍රිම මැණික් ඒ වගේ ලේසියෙන් අපිට ස්වාභාවික මැණික් වලින් වෙන් කරලා හඳුනා ගන්න බෑ. අපි මේ වර්ග දෙක වෙන් කරලා හඳුනා ගන්න යොදාගන්නේ මැණික් වල තියෙන අන්තර්ගතයන්. එහෙම නැත්නම් inclusions. සින්තටික් මැණික් නිර්මාණය කරනකොට මේ මැණික් ගලේ ඇතුලේ එක්තරා කොටසකට වෙන ගෑස් බබල්ස් තියෙනවා. මේකෙන් අපිට ගොඩක් වෙලාවල් වලට සින්තටික් මැණික් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ස්වාභාවික මැණික් වල තියෙන ඉන්ක්ලූෂන් එකක් තමයි මේ ෆෙදර්ස් කියලා කියන්නේ. අපිට ෆෙදර්ස් සෆාය මැණික් වල බලන්න පුළුවන්. ඒ වගේම කට් ඇන්ඩ් පොලිෂ් නොකරපු ස්වාභාවිකව අපිට හමුවන මැණික් ගල් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ මැණික් ගලේ මතු පිට ස්වභාවය සහ හැඩය අනුව. සෆාය මැණික් අපිට හමු වෙන්නේ මෙන්න මේ වගේ හැඩයකින්. ඒ වගේම ඒකේ මතු පිට හරස් අතට ඉරි දකින්න පුළුවන්. අපිට ටර්මලින් හමු වෙන්නේ මෙන්න මේ වගේ හැඩයකින්. ඒ වගේම මැණික් ගලේ දිග අතට ඉරි දකින්න ලැබෙනවා. මේ ලක්ෂණ දෙක අයිති වෙන්නේ මැණික් වල ස්ෆටික ගුණ, ක්‍රිස්ටල් ප්‍රොපර්ටිස් වලට. මේ කිරින්චි, ස්පිනල්, ජාගුන්, සර්කෝන්, පඩියන්, ටෝපාස්, පසිංගල්, ඇලෙක්සැන්ඩ්‍රයිට්, මල් රබහ, ඇල්මඩයින් ගානට්, තරිප්පු, බෙරිල්, කනක, ක්‍රිසොබෙරිල්, රත්න රබහ, ස්පෙසිටයින් ගානට්, පලිඟු, ක්වාර්ට්ස්, ඔතොක්ලාස් ෆෙල්ඩ්ස්පාර්. ඊළඟට අපි බලමු මැණික් වල විශේෂ ලක්ෂණ. පළවෙනි එක ස්ෆටික ආකාරය, ක්‍රිස්ටල් ෂේප්. දෙවැනි එක බොහෝ විට ඉහළ දැඩියාවකින් යුක්තයි, high hardness. තුන්වෙනි එක ඉහළ ඝනත්වයකින් යුක්තයි, high specific gravity. හතරවෙනි එක ඉහළ වර්තනාංක, high infractive index. ඊළඟට අපි බලමු මැණික් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ලක්ෂණ. පළවෙනි එක තමයි ස්ෆටික ආකාරය, crystal shape. දෙවැනි එක මුහුණත් වල පෙන්눔 කරන ලක්ෂණ, surface features. තුන්වෙනි එක වර්ණය, color. හතරවෙනි එක දැඩියාව, hardness. පස්වෙනි එක සාපේක්ෂ ඝනත්වය, specific gravity. හයවෙනි එක පැලුම් හා දැදුරු, cleavage and fractures. හත්වෙනි එක විශේෂ ආලෝක ලක්ෂණ, special optical phenomenon. මැණික් හඳුනා ගැනීමේදී ඊළඟට වැදගත් වෙන දේ තමයි මැණික් වල ගුණ. ආලෝක ගුණ, භෞතික ගුණ, රසායනික ගුණ, ස්ෆටික ගුණ. අපි මුලින්ම බලමු ආලෝක ගුණ, optical properties ගැන. පළවෙනි එක වර්ණය, color. දෙවෙනි එක පැහැදිලිභාවය, transparency. තුන්වෙනි එක දීප්තිය, luster. හතරවෙනි එක ප්‍රතිදීප්තිය, luminousness. පස්වෙනි එක වර්තනාංකය, refractive index. හයවෙනි එක තල ද්‍රවණය, polarization. අටවෙනි එක ආලෝක අවශෝෂණය, absorption of light. ඊළඟට අපි බලමු භෞතික ගුණ, physical properties ගැන. පළවෙනි එක දැඩියාව, hardness. දෙවෙනි එක තදභාවය, toughness. තුන්වෙනි එක ස්ථායීභාවය, stability. හතරවෙනි එක පැලුම්, cleavage. පස්වෙනි එක භේදනය, parting. හයවෙනි එක දැදුරු, fractures. හත්වෙනි එක ඝනත්වය හා විශිෂ්ට ගුරුත්වය, density and special gravity. ඊළඟට රසායනික ගුණ, chemical properties.
මේකෙන් කියවෙන්නේ රසායනික සංයුතිය නිසා ඇතිවන ගුණ, තාපාංක හා ද්‍රවාංක ගැන. ඊළඟට බලමු ස්පටික ගුණ, ක්‍රිස්ටල් ප්‍රොපර්ටිස් ගැන. පළවෙනි එක ස්පටික රූපය, ක්‍රිස්ටල් හැබිට්. දෙවැනි එක ස්පටික පද්ධතිය, ක්‍රිස්ටල් සිස්ටම්. තුන්වෙනි එක අන්තර්කෝණය, ඉන්ටර්ෆේෂල් ඇන්ගල්ස්. හතරවෙනි එක මුහුණත්වල ලක්ෂණ, එක්ස්ටර්නල් ග්‍රෝත් ෆීචර්ස්. මේකට උදාහරණ තමයි මම අර කලින් පෙන්නුවේ. ඊළඟට වෙනත් ගුණ, other properties විදිහට පළවෙනි එක විද්‍යුත් ලක්ෂණ, electrical properties. දෙවෙනි එක චුම්බක ලක්ෂණ, magnetic properties. තුන්වෙනි එක විකිරණශීලී ලක්ෂණ, radioactive properties. මැණික් විශේෂ වර්ගීකරණය ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු. අද වීඩියෝ එකත් එක්ක එකතු වුණු හැමෝටම බොහොම ස්තුතියි.